කරන්නට ඕනේ. දැන් මේක එහෙම මොකක් කරන්නේ සමහරක් වෙලාවට අපි පිරිත් නූල බැඳ ගන්නවා වගේ. මාතා පිතූපට්ඨාන බුද්ධ දාරසං අනගුලච කම්මන්තයි තමංගල බුත්තම කියලා ගෙට ගහ ගන්නවා. හැබැයි අම්මට කන්න නැහැ. තාත්තට කන්න නැහැ. ඒ නිසා අපිට දෙන්න ඉස්සර වෙලා මම කියන්නේ ඔබේ අපල උපද්දරු දෙන මේ අහිංසක බුදු අම්මට බුදු තාත්තට සලකලා අම්මා තාත්තගේ ආශිර්වාදය ගන්න මෙලව ජීවමාන බුදුන් ඒ ආශිර්වාදය ගන්න නම් ක්‍රිස්තු මහත්මයා ඔක්කොම අපල උපද්දරව කැලේ. ගෙදරක් බලන්න ඔය ලස්සනට හදලා තියෙන එක ගෙදරකවත් අම්මටයි තාත්තටයි ඉන්න කාමරයක් හදලා තියනවාද කියලා බලු කුක්කට වෙනම එකක් වෙන් කරලා තියෙනවා. කුණු රෙදි ටික දාන්න වෙනම පොළු ටිකක් ගහලා හදලා තියෙනවා. ඇතුල් වෙන තැන තැබෑරුම වගේ පොල් වතු ටිකක් ගහලා හදලා තියෙනවා. අම්මටයි අප්පච්චිටයි. ඉතින් ඕවට මං කියන්නේ අර එන්න එපා එහෙන ඕකට මේ අපලයක් විතර කියලා වැඩක් නැහැ. අය අඳුනේ පන්සලේ වික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව සමහර අවස්ථාවලදී දේවාල පවත්වාගෙන යනවා. බොහෝ අවස්ථාවලදී. එතකොට එන බෞද්ධ බැතිමතුන්ට බුදුහාමුදුරුවොත් ඇඳලා දෙයියන්ටත් පඬුරක් දාලා පළතුරු වට්ටියක් තියලා අවශ්‍ය නම් සෙත් කවියක් වස් කවියක් කියන්නේ යන්නත් පහසුකම් සලසලා තියෙනවා. කොහේ බුද්ධාගමද? මේ ඒක බුද්ධාගම. ඒක පුතමා කියනවාගේ බුද්ධාගම මම ඕකට නම් එච්චර විරුද්ධ නැහැ. මොකද හේතුව බුදුහාමුදුරන්ටත් දෙයියන්ගේ පිටයි. නැත්නම් ලයිට් බිල ගෙවා ගන්න බෑ. බුදුහාමුදුරන්ට කවුරුත් උග දාන්නේ නැහැ. දෙයියන්තර කියලා වෙන ඔය සමහර කට්ටිය උකට අකමැති ඇත්ත. ඒ අකමැති වෙලා තියෙන සමහර කට්ටියට ප්‍රසිද්ධ දේවාල නැහැ. එහෙනම් දැන් ඒගොල්ලෝ ප්‍රසිද්ධ දේවාල නැහැ. ඉතින් දේවාල දිනවට තරහයි. ඉතින් ඒ නිසා මම කියන්නේ පුතේ දෙයියෝ කියන්නේ 33 කෝටියක්. ඒක මේ හින්දුද බෞද්ධද? අපි කේසරි මහත්මයා අම්මගෙන් ගන්න වැඩි අම්මගෙන් ගන්නවා. නෝනගෙන් ගන්න වැඩි නෝනගෙන් ගන්නවා. ඕක කවලම් කරගත්තොත් ඉවරයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ පොල් ගහන්න බෑනේ. මේකට කියන්නේ මනෝවිද්‍යාව චිත්තානුපස්සනාව කියලා අපේ බෞද්ධ මනෝවිද්‍යාව. ඕක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උන්නේ නැහැ මනෝ විශ්ලේෂණවාදය කියලා. දැන් අපි හිතමු අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්මයෙක්. මම නම නොකිය කියන්නේ ඒක ව්‍යාපාරිකයෙක් කියලා. එතුමන්ගේ ළඟට ගිහිල්ලා ඉවරලා අපි පූජා වට්ටියක් තියලා ඉවරලා අපේ දුක් ගැනවිල්ල කියනවා. මේ අපේ උන්දයි මෙහෙමයි කියලා කියනවා. අර මනුස්සයා මේ රුපියල් 1000ක් තියෙන අරන් යන ඕකමට අහන් ඉන්න වෙලාවක් නැහැ. දැන් අපි දෙයියෝ ළඟට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා ඉවරලා රුපියල් 1000කුත් ඕනන් දෙනවා නේද? ඒක නැතත් අපි කියනවා දෙයියෝ මෙහෙම කරගෙන අහගෙන ඉන්නවා මේ ලෝ කතාවක් නෑ. බලන්න මානසික ඒකට කියන්නේ මනෝ චිකිත්සක ක්‍රමයක් ඒක. ඉතින් අර සරලව මේක බඩ වඩා ගන්නෙ නැතුව මේ කොයි දේත් කරනවා නම් මිනිසුන්ගේ යහපත උදෙසා යම්කිසි මනෝ චිකිත්සක රටා කරලා ඔය කේන්දර බැලිල්ලෙන් කෙන්ස්ලි මහත්මයා ওই විදියට විනාශකාරී දේවල් කරන්නේ නැතුව මොනතරම් උපදේශනයක් කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් එනම අන්න ඒ පැත්තට හරවන්නයි මේ දේ කියන්නේ. මගේ හාමුදුරුවරුන්ට මේක හරි ලස්සනට ඉගෙනගෙන උපදේශන සේවාව කරන්න. කේන්දර බැලිල්ල නෙමෙයි හැම පන්සලක්ම උපදේශක මධ්‍යස්ථානයක්. කවුන්සලින් සෙන්ටර් එකක් කියලා කරන්න පුළුවන්. පෞල් අනුශාසනා මධ්‍යස්ථානයක්. අන්න එතෙන්ට ගේන්නයි මේ කරන්නේ. මේක බඩගෝස්තරවාදීනේ. ඒ නිසා අර අපේ දෙවියෝ මේක Hindu බෞද්ධ කියලා කතාවක් නෑ. අපි කතරගම යන්නේ ඇයි කෙස්ලි මහත්මයා? සමහරකට දෙයියෝ හින්දානේ. නේද? අපි පළමුවෙන්ම වාහනයක් අරගත්තම බුදු අම්මයි බුදු තාත්තයි පටවගෙන අනිකුත් පවුලේ ඥාතීන් ටික පටවගෙන කතරගම යනෝනේ ලොරි කට්ටේ. ඒ ගිහිල්ලා විල අවුරුදු 10ක් ලොරිය තියාගත්ත කියලා ඊතර වෑන් එක තියාගත්ත කියන කාර් එක තියාගත්ත කියන ඒ 10ටම අම්මයි තාත්තයි අර වාහනේ ගිහිල්ලා නැහැ. දෙයියෝ හින්දානේ ගියේ. හැබැයි බලුකුක්කට බෙහෙත් ගේන්න ගිහිල්ලා තියෙනවා. එනේ ඒක හොඳ නැද්ද? අපි විශේෂයෙන්ම දකුණේ මිනිස්සු ඇටියට මම කියන්නේ අපි තංගල්ලෙන් එහා පැත්තට අම්බන්තොට දිස්ත්‍රික්කෙම මොණරාගල දිස්ත්‍රික්කයෙන් භාගයක් මේ පැත්තේ රත්නපුරේ පැත්තට වෙන්නේ ඒ කොටස ජීවත් වෙනම දෙයියන්ගෙන් දර කැල්ල විකුණලා මොන හරි දේවල් විකුණලා මල් ටික පළතුරු ටික නෙමෙයි ඔක්කොම විකුණලා අපි හාල් පොල් ටික විකුණ ගන්න මේ මිනිස්සුන්ට පිළිද වැරදිලා හරි අපි දෙයියෝ අදහන්නේ මේ කියලා ඉවරලා සතියක් නැවිලා හිටියොත් අපි තුන්වෙනි සිල්පදේ කඩලා ඉල්ල ගණිකා මඩම් දාලා ඉවරලා පස්වෙනි සිල්පදේ කඩලා කුඩු කසිප්පු වික්කොත් හරිද? අවුරුදු මාස දෙකයි වහින්නේ අවුරුද්දටම මේ ප්‍රදේශවලට. එහෙනම් දෙයියන්ගේ පිහිටක් නැද්ද? කපු මහතුරු ඉන්නේ 12 දෙනයි. 12 දෙනෙකුට දැන් 9 දෙනයි ඉන්නේ. 3 දෙනෙක් ගෙවක් දාලත් නැහැ. ගෙවක් දන්නෙත් නැහැ. ඒක ඉන්න බස් නායකනේ නෙමෙයිම කනවා මේ මාස 3. ඉතින් එහෙම තියෙද්දී සාමාන්‍යයෙන් එහෙනම් ඒගොල්ලොන්ට දෙයියන්ගේ පිහිට තියෙන්නේ. නමුත් ඕක ඒ මිනිසුන්ටත් බයිනවා. කවුරුවත් හිතන්නේ මොන හරි රෝගයක් වැළඳුනා, අතිසාරි හැදුනා, කොලරාව හැදුනා කියලා හතරමයි කෙනෙක් පන්නේ නැහැ. හැබැයි දෙයියන්ට ඒ කපු මහතුරු තියලා දාන එක වේලක් නවත්තන්නේ නැහැ. ඒකට 7-5ක් හම්බෙන්නේ නැහැ. ඔය ඔක්කොම අර පින්පෙට්ටි වල තියෙන දේවල් ඔය කපු දේවාල වල යන්නේ පන්සලට නෙමෙයි. කපු මහත්තයර නෙමෙයි මහාභාරකාරයට. මහාභාරකාරයට. අර මිනිස්සයට හම්බෙන්නේ අර තියෙන ගාන විතරයි අර පූජා වට්ටිය. ඉතින් ඒකටත් කියනවා 10 කොලයක් දැක්කොත් එimhe පූජා වට්ටිය ඇතුළට ගන්නවා කියලා. ඒකත් බොරුවක්. ඇතුළට ගන්නේ පූජා වට්ටිය 10 කොලේ දැකලා නෙමෙයි ගෙඩි නම් සම්පූර්ණ ගෙඩි තියන්න ඕනේ පූජාවට. ඒ ගෙඩි තිබ්බම කපලා දෙන්න. කපලා දෙන්න කපපු ඇතුළට තියෙන ඉන්ටියක් දාලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේ හරි සරලයි. මේවා මේ මහා ලොකුයි කවිවාරු ගහන්න විරෝධී සංකල්ප ඇති කරන ඕනේව නෙමෙයි. මේක තියෙන්නේ දැන් අපේ අයියනායක දෙයියෝ, අපේ මේ ගම්බාර දෙයියෝ කියලා, අපේ මේ නේද මේ පුල්ලේ ආර් කියලා ඉවරලා අපේ ජීවිතේ උතරනේ තියෙන අපේ දේවදාන. ඔබ වහන්සේ බොහොම පැහැදිලිව අදහස් ඉදිරිපත් කරනවා. ඔය බුද්ධ චීවරෙම ඇඳගත්ත ස්වාමීන් වහන්සේලා දෙවියන්ට විරුද්ධව කතා කරනවා. අපි ගිහියෝ, අපි අතරමං කාවද අපි විශ්වාස කරන්න ඕනේ? නෑ ඒකයි. දැන් දෙවියන්ට ගෙලින්න දැන් සමහරක් අය ඉන්නෝනේ දෙයියෝන්ගෙන් මත.
ඒ කියන්නේ ඊට එහාට නෑ. මම හුනියන් දෙයියොම තමයි අදහන්නේ. බුදුහාමුදුරුවෝ අදහන්නේ. අර පොඩි දේවල් දැන් අර මං කිව්වා වගේ මනෝ චිකිත්සක රටාවට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ රටාව තුළ ඉඳගෙන මේක අවබෝධයක් නැතුව මං අර කිව්වේ පිරිසක් කැමති නැහැ කියලා කොහොමද දෙයියන්ට. ඒ දේවල් නැති ඉඳ ප්‍රසිද්ධ නේද? ඉතින් අර ඒක කණ්ඩායමට ඒව කෑ ගහනවා. මෙහෙමයි. ඌකට කෑ ගහනව නේද? දලදා මාලිගාවේ දලදා පූජා පවත්වන්න නැහැ කියලා කෑ ගහන්නේ. නේ? ඊළඟට ඡන්දේ නැහැ කියලා කෑ ගන්න දිසාපති නෝනලා. නේ? ඉස්සෙල්ලා රටේ නෝනලා හිටියේ නෑනේ. රටේ මහතුරුනේ හිටියේ. ඉතින් ඒ විදිහට නේ ආවේ. ඉතින් කිසිමත් කොහේ හරි අන්තිමේදී බඩගෝස්තරේ තියෙන වගේ එක කොනක. ඉතින් මම කියන්නේ මේවයි අපි එල්ලිලා නෑ. මේවයි වැතිරිලා නෑ. අපි බෞද්ධ දර්ශනය යන්නේ. හැබැයි අල්පේ බලන්න ඒවා බුදුහාමුදුරුවෝ මහ පුදුමයි කින්ස්ලි මහත්මයෝ. අර බලන්නකෝ අපේ මේ ස්වර්ණමාලී මහා දෙවගණ අදහපු අපිනේ. අපේ මිනිස්සු. එතන දාගම හදනකොට අර බෝධියට අර වෘක්ෂයට ඒ දෙවගණට ආරාධනා කරලා කියලා හිමින් සීරුවේ අර නම දැම්මනේ මේ චෛත්‍යයට දාලා හැබැයි දැන් අර මව්පියෝ ඉන්නේ වෘක්ෂයේ හිටපු දෙවගණ වදින. දරුවෝක දන්නේ නැහනේ. දරුවෝ නිකම්ම බෞද්ධ වුණා. නේ? සක්‍ර දේවේන්ද්‍රය ඔළුවේ තියාගෙන ඇවිල්ලා මහාන වෙච්ච සියලු දෙනාට සක්‍රයට මොකද කරේ? සක්‍ර කියන්නේ විරෝධී මිනිහට පුළුවන් තරම් පරිගන්නා මත් වතුර බොන කෙනෙක් මේ සක්‍රය. එහෙම කෙනාව සම්පූර්ණ උපාසකයෙක් කරලා බෝධිසත්වයන්ට පඬු ඇඹුල් සලස්න උණු වෙලා ඇවිල්ලා සලකන කෙනෙක් බවට පත් කරන්නේ. උපාසක මාත්‍යෙක් කරන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ ප්‍රතික්ෂේප කරilla නෙවෙයි. මේ උපාසක කරන මම මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන මම කියන්නේ මේකට බඩ වඩා ගන්න එපා. අරවා මේව වැරදි වැඩ කරන්නට එපා. හිරේ විලංගුවේ වැටෙන වැඩ කරන්න එපා. සම්පූර්ණයෙන්ම හොඳ උපදේශන සේවාවක් බවට පත් කරලා බුද්ධ යන්ත්‍රයකින් බුද්ධ මන්ත්‍රයකින් යමක් කරමු. අපේ තියෙනවා ආගමේ අපේ දහමේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියනවා වගේ යාන තුනක් තියෙනවා. හීන යානය, මහා යානය සහ තන්ත්‍ර යානය කියලා. දැන් ඔබතුමාට අර ඉන්දියාවේ එහෙම කළ ඔය කජුරුවා ලෙන්ව ගුහාවලට ගියොත් බලා ගන්න පුළුවන් කොයි විදිහටද මේව සකස් වෙලා තියෙන්නේ. වඩාත්ම පොදු ජනතාව කරා පැමිණිලා දැන් ටිබෙට් භික්ෂුන්නේ ඒ වගේ අය කොච්චර මේ යంత్ర මන්ත්‍රත් එක්ක කටයුතු. ඒක බුද්ධ මන්ත්‍රය. දැන් අපේ සීවලි යంత్రය. මානවස්. දැන් ඒ වගේ එකක් පැලඳගත්තම මම කියන්නේ මස් මාළු කන්න කියලා. හැබැයි එහෙකට හානියක් වෙන්නේ නැහැ. ඒ යంత్రය. දැන් සමහර එක්කනෝ යంత్రයක් දැම්මම පස්සේ ඌරු මස් කන්න ඕනේ නැහැ. ඉතින් එහෙම නැති යంత్రයේ තියෙන බලය නේ ඌරගේ බලය නේ වැඩි. නේද? ඌරපෑ අදහන්න. බුද්ධ මන්ත්‍රයකින් දාන්න යමක් කිසිම මස් කන්න එපා. හැබැයි මොකටවත් මොන කිල්ලකටවත් අහුවෙන්නේ නැහැ. ඒවට යමක් කරන්න බෑ. අද අපි මහමළුවේ කතා බහ කරේ බොහොම විවෘත අදහස් රැසකට. අපි දන්නවා ඔබට අදහස් රැසක් මතුවෙන්න ඇති උන්වහන්සේ කියපු දේවල් එක සාම්ප්‍රදායික මතයන් වල ඔළුව හදාගෙන ඉන්නවා නම් විවෘත කරන්න මේ ඉරිදා දවසේ ගෙදර සාකච්ඡාවට මේක මාතෘකාවක් කරගන්න. අද දවල් හවස් වෙනකොට සමහර වෙලාවට ප්‍රශ්න රැසක් ඉතුරු වෙවි. ලියන්න මහමළුවට අපි උන්වහන්සේත් එක්ක නැවත දවසක ආරාධනා කරන්න සූදානම් මේ අදහස් එක්ක සංසන්දනය කරන්න. කෙසේ වෙතත් බුද්ධියට, පරිකල්පනයට, ප්‍රතිභාවට, ඒකින් උපදින ප්‍රභාවට තමයි අනාගත ලෝකේ බාරගත හැක්කේ කියන එකයි දැනට පවතින ස්වභාව ධර්මයේ රීතිය. ඒ සඳහා කාලය අවදි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ඊ타ත්ම ස්තුතිවන්ත වෙනවා ගෞරවයෙන්ම පින් පුරස්තරව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් වාසී මාතර බඹරැන්ද කුරුඹුරේ පූර්වාරාම රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විචිත ධර්ම කතිකානන් වහන්සේ අද දවසේ මහමළුවට වැඩම කළේ. උන්වහන්සේ අපිත් එක්ක ගත කරපු වේලාවත් ඒ වගේම උන්වහන්සේට පඬුරක් පිළිගන්නට අපි අවසර ප්‍රාර්ථනා කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සැනසිලි පදනමේ ප්‍රකාශනයක් විදිහට තියෙන විහාරස්ස දුරකථන නාමාවලිය ඔබ වහන්සේට ඉතාම ගෞරව පුරස්කෘත නරඹන සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට පිළිගන්වනවා අපි. ඒ අතරතුරේදී මේ වැඩසටහන නරඹන සියලු දෙනාට යම් අවස්ථාවකදී කොළඹ ප්‍රදේශයේ විහාරස්ථාන ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අමතිය හැකි ලිපිනයන් දුරකථන අංක සියල්ල රැගත් මේ ග්‍රන්ථය නොමිලේ ලබා දෙන්න අපි කල්පනා කළා. ඒ සඳහා විමසීමක් ලිඛිතව කරන්න අපි ලිපිනය දක්වනවා මේ ආකාරයට. ඒ ලිපිනය ඔස්සේ ඔබට පුළුවන් නොමිලේ මේ පිටපත ලබා ගන්න. භික්ෂුන් වහන්සේලා අතර අවබෝධයත් ඒ වගේම පන්සල් අතර සම්බන්ධතාවයත් මේකේ වැඩි වර්ධනය වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනය. සියලු දෙනාට සුබ සතියන්තයක්.